Hi everyone, welcome to my YouTube channel. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලගෙන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමකින් හොඳ රිසල්ට් එකක් ගන්න කොහොමද කියන එක තමයි මම ඔයාලත් එක්ක මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහෙමයි අපි ඒ කියන්නේ මැරි කරපු කට්ටියගේ බබාලා හම්බෙච්ච අයගේ ප්‍රෙග්නන්ට් වෙච්ච අයගේ සාමාන්‍යයෙන් බර ටිකක් අඩු කරගන්න ටිකක් අමාරුයි. මොකද මේ අමාරුයි. මම හිතනවා ඒක ටිකක් අමාරුයි. මොකද ඒක මට අමාරු වුණා. මම මොනව කරත් මගේ බර අඩුුනේ නැති නිසා මම හිතනවා එහෙම කට්ටිය ටිකක් අඩු කරගන්න අමාරුයි කියලා. ලොකු කැපකිරීමක් කරන්න ඕන. ලොකු කැපකිරීමක් කරන්න ඕන මේ එහෙම බර අඩු කරගන්න නම්. අද මම ඔයාලත් එක්කලා ඩයට් එකක් ෂෙයා කරගන්න තමයි ආවේ. මම කරපු ඩයට් එකක්. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ. පොඩ්ඩක් ඔයාලා ඒක පොඩ්ඩක් මාසයක් විතර ෆලෝ කරලා බලන්න. මේ කොහොමද ඔයාලට එන රිසල්ට් එක කොහොමද කියන එක මම මේ කියන්නේ ඇත්තද බොරුද කියලා. මොකද මම රට නම් රිසල්ට් එකක් තිබ්බා. මම ඒක කරාට පස්සේ මට නම් රිසල්ට් එකක් තිබ්බ නිසා ඉතින් මම තාමත් ඒක කරනවා. ගොඩක් කරන්නේ. මගේ දැන් මට ඇති ගාන. මගේ ගානට මම දැන් කෙට්ටු වෙලා තියෙන්නේ. ඒක නිසා මට ලොකුවට කෙට්ටු වෙන්න ඕන නැහැ දැන්. ඒක නිසා තමයි මම දැන් ලොකුවට කරන්නේ නැහැ. නමුත් මහත කට්ටිය ඉන්නවා නම් ගොඩක් ඒ කියන්නේ මගේ කිලෝ 65ක් 66ක් මගේ වැඩි වුණා. ඊට පස්සේ මම කිලෝ 15ක් විතර අඩු කරගත්තා. ඒ ගාන තමයි මගේ ගාන. මේ ඉතින් ඔයාලටත් මම කියන්නේ පොඩි කැපකිරීමක් කරන්න. හැමදේ අපිට කැපකිරීමක් කරන්න බැරි කම. මොකද සල්ලි දීලා කැපකිරීමක් කරන්න එකවත් කොහෙවත් යන එන එකවත් එහෙම අපි ගෙදර ඉඳලම මේ කැපකිරීම කරන්නේ පොඩ්ඩක් අපේ කටපාලනය කරගන්න විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ පොඩ්ඩක් අපේ කටපාලනය කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට අද මේ ඩයට් ප්ලෑන් එකක් ගැන කතා කරන්න තමයි ආවේ. මම කියන්නම් මම ගත්ත දේවල්. උදේට ගත්තොත් ඕට්ස් කන්න පුළුවන්. ඕට්ස් කන්න පුළුවන්. උරක්කම් පාම්පටි දෙකක් කන්න පුළුවන්. බිත්තර දෙකක් කන්න පුළුවන්. එක කෙසෙල් ගෙඩියක්. අලිකැට පියර ගෙඩියක්. එහෙම ගන්න පුළුවන්. ඔයාලා ඕට්ස් ගන්නවා. මම ගොඩක්ම ගත්තේ ඕට්ස්. ඕට්ස් ගන්න මම හැමදාම කෑවේ ඕට්ස් පෑන්කේක් තමයි. මොකද මට ෆ්‍රෙෂ් මිල්ක් දාලා මට කන ටිකක් අප්පිරිය නිසා මම ඕට්ස් වලින් එහෙම ඕට්ස් බ්ලෙන්ඩ් කරලා එහෙම හදාගෙන තියාගෙන හැමදාම උදේට ඕට්ස් පෑන්කේක් තමයි කෑවේ. ඊට අමතරව මම වතුර බිව්වා. තව දවල්ට ගත්තොත් බත් ග්‍රෑම් 100ක් එක්කලා මස් මාළු බිත්තර කොළ. හැබැයි ගොඩක්ම බත් පොඩ්ඩක් අපි කන නිසා අපිට බඩගිනිනවා වැඩි නිසා මම කොළ ගොඩාරියක් කෑවා. ගොටු කොළ මුගුණු වෙන්න කංකුන්නම් මම ලොකුට කෑවේ නැහැ. ගොටු කොළයි මේ මුගුණු වෙන්න තමයි මම ගොඩක් කෑවේ. මම ගොඩක් ගත්ත නිසා මට ඉතින් අර හවස් වෙනකන් ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ හවසට මම ගත්තා. මට තේ බොන්න ඕනනේ. ප්‍රකහට එකක් නැතුව බෑනේ ඉතින් අපි ගෙදර ඉන්න කටේ. නිසා ඉතින් මම කහට එකක් ගන්න මම එක රටේ ඉඳ යටයක් එක්කලා කහට කෝප්පයක් ලොකුවට හදාගෙන රෑ 7 වෙනකම් බඩ පිරෙන්න මේ මම ගත්තා. ඊට පස්සේ රෑට නම් මම ගොඩක් වෙලාවට කෑවේ නැහැ. කන්න ඕන නොකා ඉන්න බැරි කට්ටියට තියෙන සුප් එකක් බොන්න, සුප් වර්ග තියෙනවා සුප් බොන්න. ඒ කියන්නේ චිකන් කෑල්ලක්, බිත්තර දෙකක් ඔම්ලට් දාලා එහෙම කන්න. වෙන කිසිම දෙයක් ගන්න එපා. ගැඹුරු තෙලේ වදපු කිසිම දෙයක් ඔයාලා රෑ ගන්න නම් එපා. ගත්තොත් හරියන්නේ නැහැ මේක කරන්න බෑ. පොඩ්ඩක් හරි චීට් වුණොත් එහෙම අනිවාර්යෙන් ඒක හරියන්නේ නැහැ. ඒක එක දිගට ඔයාලා පොඩ මාසයක් කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට මේ මාසයෙන් අනිවාර්යෙන් ඔයාලා රිසල්ට් බලා ගන්න පුළුවන්. ඔයාලා ඒ විදිහටම කරනවා නම්. ගෙදර තියෙන දැන් ඔයාලා ගෙදර තියෙන දේවල් වලින්ම දේවල් කරගන්න බලන්න. ලොකු දේවල් වලට යන්න එපා. යන්න පුළුවන් කට්ටිය යන්න. බැරි කට්ටිය ගෙදර තියෙන දේවල් වලින්ම කරගන්න බලන්න. අපිට ගෙදර ඉඳන් පුළුවන්. අපිට බැරි වෙන්නේ. අපිට පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් කරන්න. අපිට ඕන දේ අපේ අඟ හදාගන්න අපිට පුළුවන්. ඒක නිසා ඔයාලා පොඩ්ඩක් පොඩි කැපකිරීමක් කරන්න. සීනි කන්න එපා, පිටි කන්න එපා. කිසිම දෙයක් ගන්න එපා. පීම වර්ග කිසිම දෙයක් මේ මාසය ඇතුළත ඔයාලා කන්ට්‍රෝල් කරගන්න. ගන්නම එපා. පොඩ්ඩක් මේ මාසෙ කරලා ඔයාලගේ බර පොඩ්ඩක් මැනලා බලන්නකෝ. කොච්චර ලොකු රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්ද කියලා. කොහොමද අපි කැමති අපි දැන් ඇත්තට මම කිව්ව මම තරුණ කාලේ කියන්නේ මම මැරි කරන්න කලින් ඇත්තට මම කෙට්ටු කෙනෙක්. ඊට පස්සේ මැරි කරාට පස්සේ පළවෙනි බබා දෙවෙනි බබා තුන්වෙනි බබා හම්බුනාට පස්සේ ඇත්තටම ගොඩක් මහත් වුණා. හරිම කැතයි. ඉතින් කියන්නේ කලින් හිටිය වගේ ඉන්න බැහැනේ. බබාලගේ වැඩත් එක්කලා යාලත් එක්කලා යාලා බිසී වෙනකොට යාලගේ වැඩත් එක්කලා අපිට කලින් හිටිය වගේ ඉන්න ටිකක් අමාරුයි. ඒත් අපි කැමතියි කලින් හිටිය වගේ ඉන්න. නේද? ඒක නිසා අපිට එහෙම ඉන්න ඕන පොඩි කැපකිරීමක් කරන්න ඕන.
ඒක නිසා ඔයාලා මං කිව්ව ඩයට් ප්ලෑන් එක අනිවාර්යෙන් කරන්න. කරලා බලන්න මාසයක් විතර කරලා බලන්න. අනිවාර්යෙන් රිසල්ට් එකක් ඔයාලට ගන්න පුළුවන්. අ ඉතින් ඔන්න ඕක තමයි මම ඔයාලත් එක්ක කතා කරන්න බලාගෙන හිටියේ. මම හිතනවා මම මේ කරපු වීඩියෝ මම මේ කරන වීඩියෝස් ඔයාලට පොඩි හරි හොඳක් වෙයි කියලා මම හිතනවා. මොකද මේක මගේ එක්ස්පීරියන්ස් එක. මම කරපු දේවල් තමයි මම ඔයාලත් එක්ක මේ කියන්නේ. මොකද මමත් ගෙදරින් මමත් බබාලා 3 දෙනෙක් එක්කලා. ඇත්තටම කිව්වොත් මම බබාලා 3 දෙනෙක් එක්කලා මම ගෙදර ගොඩක් බිසි. මට ඉතින් බබාලාගේ වැඩ, ගෙදර වැඩ, මගේ වැඩ මම ඒවත් එක්කලා මම ගොඩක් බිසි. ඉතින් ඔයාලම දන්නවා බබාලා 3 දෙනෙක් ඉන්න කට්ටිය දන්නවා ගෙදර කොච්චර ලොකු දේවල් තියෙනවද කියලා. ඒක දේවල් මහා ලෝක යුද්ධය වගේ තමයි 3 දෙනෙක් ගෙදර ඉන්නකොට ඇත්තටම කිව්වොත්. ඒකට අපිට වෙන් කරන්න කාලයක් නැති වෙනවා. නමුත් එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. මොකද තමන්ට වෙලාවක් වෙන් කරගන්න. කොච්චර වැඩ තිබ්බත් තමන්ට කියලා වෙලාවක් වෙන් කරගන්න. ලස්සන්ට ඉන්න හැමදේම කරන්න. සැලොන් එකකට යන්න. මාසෙකට සැරයක් හරි කමන්නේ. සැලොන් එකට ගිහලා ෆේෂියල් එකක් කරගන්න. ඒ දේවල් කරගන්න. මොකද අපටත් තියලා වෙලාවක් වෙන් කරගන්න ඕන අනිවාර්යෙන්ම. අපි අපේ මුළු ජීවිත කාලෙම ළමයි වෙනුවෙන් වැය කරනවා වගේම තමයි. අපිට කියලා වෙලාවක් තියෙන්න එපා. ඒක නිසා අපි ගැන බලා ගන්න ඕන. මොකද අපි ගැන බලාගෙන වෙන කෙනෙක් නැහැනේ. තමන්ට ආදරය කරගන්න එපා ඔක්කොටම කලින් නේද? ඒක නිසා ඔයාලා ලස්සනට ඉන්න. මාත් එක්ක මගේ මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මම ඉදිරියටත් මේ ඩයට් එක ගැන තව ඔයාලට හෙල්දි රෙසිපි වගේක් මම අනිවාර්යයෙන්ම දානවා. මම කාපු ඒවල මම මේවල වීඩියෝ කරලා මම දාන්නම්. ඒක නිසා දිගටම මාත් එක්ක ඔයාලා රැඳිලා ඉඳී කියන එක මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා මාව ෆලෝ කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. කමෙන්ට් කරන්න මම ඔයාලා කමෙන්ට් කරන හැම කමෙන්ට් එකකටම මම මැසේජ් එකක් එවනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක මම දැන් ඉවර කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. මං කියපු ඩයට් එක කරන්න හරියටම මාසයක් ගොඩක් මහත අය වුණත් අනිවාර්යයෙන්ම ඔයාලට රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොකද මමත් ගොඩක් මහතට ඉඳපු කෙනෙක් නිසා අනිවාර්යයෙන්ම ඔයාලට බැරි නැහැ ඔයාලට පුළුවන්. ඒක නිසා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට සරණයි. බයි.